කටෝලුවක් තියෙන එකයි ගොන් හරකා. එහෙම කියන්නේ මොකද අපේ මහත්තයා? එහෙම කියන්නේ ඕක කරන ගොන් වැඩ හින්දා. අන්දගේ කොහොම හිටපන්. කොහෙද උඹ යන්නේ? මම යනවා මගේ පෙඩාගේ ගෙදර. ඇයි මොකෝ? මට කියපන් මොකෝ උඹ ගෙන්සිනා ළමයට කැමති නැත්තේ? සල්ලිය බාගී ඉඩ කඩන් ලොකුවට නැති වුණාට ඒ මනුස්සයන්ට වැදගත්කමක් තියෙනවනේ. ඒ විතරක්ද අපේ මහත්තයා? උගත්කම, හැජ්ජ බය, හැදිච්චකම ඕනවටත් වඩා තියෙනවා. අනේ මේ පිස්සු කතා කරනවද මෙතන? මොනවද මේ කතා කරන්නේ? මම හොයන්නේ මේ නියම ප්ලේස් එකකට උනත් එක්කන් යන්න පුළුවන් টොප් කෙල්ලක්. මේ හැමේ මේ මුකුන් ගැනද මේ කියන්නේ? මම හොයන්නේ අයිස්ටර්යාගේ වගේ ඇස්, කරිනා කපූර්ගේ වගේ නහය. කම්බෝල් දෙක නිකන් බෝලේ වගේ තියෙන්න ඕනේ. පීටි සින්තගේ වගේ. දන්නවද? එතකොට මේ නැන්දා කියපු ගුණාංග තියෙන්න ඕනේ නැද්ද? ඔය කියපු විදියට මූණක් තිබ්බහම ඇතිනේ. මූණ විතරක් මදි. උදුවා මේ සල්ලිකාරයෝ වෙන්න ඕනේ. එතකොටනේ බෑවක් දැක්කුණත් හම්බෙන්නේ. වාහනයක් නම් තියෙන්න ඕනේ. තව තට්ටු 3-4ක පොඩි ගේ පොඩ්ඩක් තියෙන්න ඕනේ. හරි ඉතින්. ඔය හැම එකක්ම තියෙන කෙල්ලෙක් කියමුකෝ. උඹ වගේ හෝතම්බුවෙකුට කැමති වෙයිද? ඒවට බය වෙන්න එපා. ඒවට මේ ක්‍රම සහ විදි තියෙනවා. මට තැනකට ගියාම කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ මිස්ටර් අන්දරගේ වයිෆ් මිසිස් අන්දරේ. අන්න එහෙම කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය නැන්දා කියන විදියට අන්ධ භූත ගෑනු ළමයි බැඳලා හරියන්නේ නැහැ. නියම තත්ත්වයක ඉන්න ගෑනු ළමයි හොයාගන්න ඕනේ. උඹ ඔය කියන විදියට බං සල්ලිකාර ගෑනු ළමයි බැඳගත්තා කියමුකෝ. ඊට පස්සේ උඹට වෙන්නේ මුළු ජීවිත කාලෙම ඒකිට යටත් වෙලා ජීවත් වෙන්න. අයියෝ සිම්පල් නේ. ඕක මොකද්ද? අද කාලේ කොයි දෙරිමියක් ගෑණිට යටත් වෙලා ඉන්න ගේ ඇතුලේදී. ගෑණිට බයයි. හැබැයි පිටට ගියාම චණ්ඩියා වගේ තමයි ඉන්නේ. හැබැයි ගෙදරදී මීයා වගේ ඉන්නවා ගේ ඇතුලට වෙලා. යකෝ මූ දන්න දේවල් මන් දන්නේ නැතේ. වෙන කොහෙවත් යන්න ඕනේ බලන්නකො මේ ගෙදර. මේ ගෙදරම හිතන්නකො. ඔය ඉන්නේ මේ ගෙදර කිසිම පිළිවෙලක් නැතුව කිසිම තේරුමක් නැතුව ඔය ඉන්නේ. නැට්ට නැති කොස්සට මීයෙක්. කොස්සට මීයා? මෙයා කලබල වෙලා. ඔබට කියන්නේ මං. බැහැපි එළියට. බැහැපන්. වටපිට බලන්න එපා. කවුද මේ? නෝනා. ඇයි මාව නැවැත්තුවේ? කට වහපන්. තමුසෙලා දන්නවද මං කවුද කියලා? මල්ලි වැරදි කෙනාට නෝ පිස්තෝල දික් කරන් ඉන්නේ. කට වෙඩි තියනවා. කොහෙද යන්නේ උඹලා? මම මේ වයිෆ් එක අර ඉස්සරහ තියෙන හොටෙල් එකට යනවා ලන්ච් එකට. හරි. එහෙනම් ඊටු ටික බස් එකේ හරි පයින් හරි යනවා. අපිට මේ වාහනේ දවස් 2-3කට ඕනේ. දවස් 2-3කට? තමුසෙලා මහ පුදුම හොරුනේ. දන්නවද? මේ වගේ වාහනයක් නැත්නම් අද කාලේ කෙල්ලෙක්වත් සෙට් කරගන්න බෑ. මේකයි පොසත් කෙල්ලෙක් සෙට් වෙච්ච ගමන් උඹට වාහනේ ගෙනල්ලා දෙන්නම්. උඹේ ඇඩ්‍රස් එක දීපන්. පච. දීපන් මෙන්න මෙහි අතුර. දැන් උඹ ගාව තියෙන සල්ලි ගනි. ඔව් ගනි. ඔහම මිදපන්. 1000යි 2000යි 3000යි මොනවද උඹ ගණන් කරන්නේ? මං ගාව සල්ලි ගණන් කරන්නේ නෑ යකෝ. මෙන්න මේ දීපන් ඔක. මේ මොනවද උඹ තටමන්නේ? ඵලයන් දැන්. එතෙන් යන්න තව කිලෝමීටර් 2ක් විතර තියෙනවා. අපිව ගිහිල්ලා තියෙන බස් යන්න බැයිද? උඹ මෙතන අපෙන් ට්‍රාන්ස්පෝර්ට් ඉල්ලනවද? එක්ක පයින් ඵලයන් නැත්තම් පාරේ බස් එකේ ඵලයන්. ඵලයන් දැන්. අඩේ වැඩේ ගොඩ දැන්. දැන් යමන් ගෙල්ලේ සෙට් කරගන්න. ඒ මචං පොඩ්ඩක් බලපන් ඔය ඉස්සරහ. නවත්තපන් කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. අයියෝ බලන්නකො පිංචි අපිට වෙච්ච දේ. අහල පහල කවුරුවක්වත් නැහැනේ අපිට උදව්වක්වත් ඉල්ල ගන්න. Oh girls, any help you? අනේ අයියේ help එකක් දෙන්න අපේ මේ වාහනේ කැඩිලා. Oh what is problem? Tell me anything. Oh my god, this is a very problem. Yes, yeah. Okay. මිස්ලාට දැන් අපෙන් මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නකෝ. හිතේ තියන් ඉන්න එපා මිස්. මිස්ලාට ඕන දෙයක් කියන්න අපි පටස් ගාලා උදව් කරනවා. මාර කේස් එකනේ අයියා අපි දුන්නේ නම් මේ ට්‍රිප් එකක් යන ගමන්. What say? එන්ජින් එක අවුලක්ද මොකද්ද දන්නේ අයියා එකපාරට වාහනේ නතර වුණා. Oh, it is a small problem. Push, small push. ඔව් අයියා කල්ලුවක් දාන්න පුළුවන්ද? ලොකු දව්වක්. ඕක මොකද්ද නංගි?
වෙලාවට අයියලා ආවේ. නැත්තම් අපිට මේ වෙලාවේ මොනව කරගන්නද කියලා හිතා ගන්න බෑ. රයිට් නංගිලා නගින්න. අපි දෙන්න දාන්නම් තල්ලුවේ. අඩේ මරු දැන්න සෙට් එකකින් එන්නේ. අග්ගාලා ගනින් පෑනුකුයි කොලේකුයි නම්බරේ ලියලා තියාගන්න ඕනේ. අඩේ මරු. මේක ස්ටාර්ට් කරගත්ත ගමන් මුලින්ම නම් ටික ලියා ගන්න ඕනේ පිළිවෙලට. ඒකල්ල ෆෝන් නම්බර ටිකත් ඉස්සරහින් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ සේරම හරි වැඩේ ගොඩ. ඕවනේ අයියේ තල්ලුවේ. යම. හරි. ගියර් එකට දාගන්න ටක් ගාලා. බයි. යකෝ අන්න වාහනේ යනවා. බලපන් උඹ තමා වැඩේ කෑවේ. කොලයක් ගනින් කිව්වා නම්බරේ ලියා ගනින් කිව්වා නම ලියා ගනින් කිව්වකෝ උන් ගියා. අඩේ මේ ඒක නෙමේ. උඹ කනගාටු වෙන්න ඕනේ නෑ. මම මොකටද කනගාටු වෙන්නේ? උන් හන්දියට ගිහලා හරවන් එයි මචං. ඔව් එයි. උඹ බලන් ඉඳපන් උඹට තෑගි බෝගත් අරගෙන එයි. උඹ කියන්නේ උන් ගියා කියලාද කියන්නේ කියපන්කෝ. ගියානේ නම් දැක්කේ නැද්ද? උඹට ෂුවර්ද ගියා කියලා? ඔව්. ඒක තමයි මම උඹට කියන්නේ. උඹ තමයි වැඩි කාගත්තේ. ඇයි යම වෙන ගේමක් සෙට් කරගමු. අඩේ මේ අර බලපන්කෝ අර. පොඩ්ඩක් බලන් හිටපන්කෝ. මේ මචං උඹට හොඳටම ෂුවර්ද ලොකු කෝටිපති පවුල් වල ලස්සන කෙල්ලෝ මේ ගවුන්ඩ් එකට සෙල්ලම් කරන් දෙනවා කියලා? යකෝ උඹට කියන්න මම මේ නිවාඩු වෙලාවල් වල වෙන වැඩ කරන්න යන්නේ එහෙම නෑනේ. ඒ මොකෝයි? ඒකට වෙලාවක් නෑ. මම නිවාඩුවක් තියෙන වෙලාවට කරන්නම මෙතෙන් ඇවිල්ලා මේ දිහා බලන් ඉන්නේ. ලස්සන කෝටිපති කෙල්ලෝ කාර් වලින් එහෙම මෙතෙන් ඇවිල්ලා එහෙට දුවනවා මෙහෙට දුවනවා උඩ පායිනවා දඟලනවා. ඉතින් ඕවා තමයි. වැඩක් නෑ බං ඉතින් කියලා ඒක බලන්නම ඕනේ. මල ගෙලියයි. යකෝ උඹ කියන විදිහට ඒ වගේ කෙල්ලෙක් සෙට් කරගන්න නම් අපිටත් ඒකේ පස්සෙන් දුවන්න පයින්න වෙන්නේ යකෝ දාඩිය දාගෙන. ඔව් ඉතින් ඒකේ ප්‍රශ්නයක් නෑනේ. ප්‍රශ්නයක් නැද්ද? නෑ කිසි ප්‍රශ්නයක් නෑ. එහෙනම් යමන් යන්න. මොකද? හැතිද? නෑ. උඹට මොකද? අවුලක් නෑ. අඩේ යමන්. මහන්සි පාටයි වගේ. හති නේද? මට නෑ. නැත්තෙමුකෝ. නංගිට එච්චර දුවලා පුරුද්දක් නෑ වගේ නේද? මට නම් නෙමෙයි අයියලාට නිතින් හටි. මං නම් හැමදාම තාත්තිත් එක්ක මේ ගවුන්ඩ් එකට එනවා දුවන්න. අද අපේ තාත්තට ස්පෙෂල් ඩියුටි එකක් වැටිලා. එන්න ටිකක් පරක්කු වෙනවා. අපිටත් ඉතින් හැමදාම ස්පෙෂල් ඩියුටි තමයි. ඒ වුණාට ඉතින් පොඩි විවේකයක් එහෙම අරගෙන නැත්තම් කොල්ල වශයෙන් ඉතින් පොඩ්ඩක් එක්සර්සයිස් එහෙම කරලා ෆිට් එකේ ඉන්න එපේ. මම මීට කලින් මේ අයියලා මේ ගවුන්ඩ් එකේදී දැකලා නෑනේ. හදිස්සියට ඉතින් මෙහෙම ආවට අපි නිතරම යන්නේ SSC කෙත්තාරාම හදිස්සියකට ඉතින් රංගිරි දඹුළු එහෙමත් යනවා. සමහර දවස් වලට අපි යනවා ලෝඩ්ස් වලට නේ. ඔව් එතනින් ගියාම සාජා මෙල්බන් නේ. ඔව් එතනින් ගියාම ඉඩන් ගාඩන් ජොහන්ස්බර්ග් ගියානේ. කවුද? යපයියකෝ. ඔව් ඒක නෙමෙයි නංගි කොහෙද ඉන්නේ? පොලිස් ක්වාටර්ස් වල. පොලිස් ක්වාටර්ස් වල? ඇයි? අපේ තාත්තා තමයි මෙහි පොලිසියේ OIC. තාත්තා ආවහම මං අයියලා දෙන්න වඳුන්නලා දෙන්නම්කෝ. නෑ අවශ්‍ය නෑ. මොකටද කරදර වෙන්නේ? නේ. මෙහෙම කරමු. හම්බෙන්න ඕනේ නෑ. දැම්ම ඇයිද තාත්තා? මං හිතන්නේ ටිකක් පරක්කු වෙයි. අද මන්ත්‍රීතුමාගේ වාහනේ කවුදෝ හොරකම් කරලා. අපේ තාත්තා ඒ ගැන පරීක්ෂණ කරනවා. මොනවා මන්ත්‍රීතුමාගේ? ඒ වාහනේ මන්ත්‍රීතුමාගේද? අයියලා දන්නවද මේ සිද්ධිය ගැන? මේ මොකද්ද මේ අහන්නේ? ඇයි සාක්කුවේ තිබ්බ සල්ලි ටික? ෆෝන් එක පිස්සු දෙයක්ෝ? ඒ සේරම ගත්තා. මේක නෙමෙයි නංගි. ෂුවර් එකටම තාත්තා එන්නේ නැහැ කියලා ෂුවර්ද? දැන් මේ එකක් නැද්ද නංගි? මේ ඒක නෙමෙයි මං කියන්නේද? මේ නංගිට තව ටිකක් දුවන්නයි කියලා අපි යමු නේද? ෂුවර් නේද තාත්තා දැන් එන්නේ නැහැ කියලා? හරි යන්කෝ එහෙනම් යන්කෝ.
උඹ වැඩේ කෑවනේ. උඹට කට තියාගෙන ඉන්න බෑනේ. දැන් බලපංකෝ. මට නිකන් හිර කූඩුව මැවිලා පේනවා බං. බයයි යකෝ. යකෝ බය වෙන්න එපා. පිස්සුද යකෝ උඹට? ඇයි යකෝ අපි වාහනේ ගන්නකොටම කිව්වේ දවස් දෙක තුනකින් ආපහු ගෙනල්ලා දෙනවා කියලා. ඉතින් ඊට කලින් අපි පොලිසියට මාට්ටු වුණොත් පත්තරේ මුල් පිටුවම අපි දෙන්නගේ ෆොටෝ එක දායි. වාහන හොරු කියලා. අයියෝ. එහෙම වෙන්නේ නෑ බං. ඔය ෂෝට් කට් පාරවල් වලින් එහෙම දාලා ගිහිල්ලා සල්ලිකාර කෙල්ලෙක් හොයාගමු. එතකොට කිසි අවුලක් වෙන්නේ නෑ බං. ෂෝට් කට් පාරවල් වල සල්ලිකාර කෙල්ලෝ ඉන්නවද බං? ඉන්නවා යකෝ. ඒ වුණාට මං නම් හිතන්නේ. උඹ දාන්න බම්බුව. මන්නේ වැඩේ කරන්නේ බලාන ඉඳපන්කෝ. බලපන්කෝ. ඇයි? නිකමට හිතපන්. බලපන්කෝ. උඹයි මා ඉඳලා ඉස්සුවේ මේ മന്ത്രി කෙනෙක්ගේම වාහනේ යන්නේ. චික්. ඇයි කියන්නේ? උඹට තේරුන්නේ නැද්ද? මට නම් නිකමටවත් හිතුන්නේ මේ മന്ത്രി කෙනෙකුයි മന്ത്രി කෙනෙක්ගේ බිරිඳයි කියලා. බලපන්කෝ හිටපු හැටි. චිකේ ඇත්ත නේනම් බා. හරියට නිකන් පැනලා යන ජෝඩුවක් වගේ නේද බා? චිකේ යකෝ. කොහොමත් മന്ത്രിලා ඉන්නවද නේද බා? බලපන්කෝ එතන හිටිය කැත. ඒ ඩ්‍රයිවර් යමුද අපි? කවුද බම් මේ? මේ ෂුවර් එකටම ලොකු පවුලක කෙනෙක්. ඔය කතා කරන්නේ අනිවාර්යෙන්ම හයර් එකක් යන්න. ෂුවර් එකටම බම් මෙයාට ලස්සන නංගි කෙනෙක් හරි දුවෙක් හරි ඇති බම්. ඒක නෙමෙයි. ලස්සන දුවලා නංගිලා ඉන්නවද කියලා නම් මන් දන්නේ. අපි හයර් එක ගමු. එතකොට ගාණක් කපා ගන්න පුළුවන් නේ බං. කතා කරන්නද? excuse me. කොහාටද මැඩම් යන්නේ? වෙන කොහාටද ගෙදර නිසා? නෑ නෝනා අපි මෙහාට අලුත්. නෝනම පාර කිව්වනම් හරි. යන්න පුළුවන් එතකොට. අරයා කවුද එතකොට? ඒ මගේ යාළුවෙක්. මම නැති වෙලාවට එයා තමයි එලවන්නේ. කතා ඇති යමු එහෙනම්. ඔන්න එහෙනම් අපේ ඩියුටිය හරි. මේ නෝනා අපේ හයර් එක මොන හයර් එකක්ද යකෝ මේ ඉල්ලන්නේ? මේ බලපංක යකෝ මාර කතාවන්නේ. ඇයි අපේ හයර් එක? මොන හයර් එකක් ගැනද දැන් කියන්නේ? ඇයි නෝනා අද දවල්ේ ගවුන්ඩ් එක ගාවින් නැග්ගට පස්සේ ආහාරය මෙහෙ බියුටි සැලුන් යන් කියලා ආපු හයර් එක නෙමේ. නෝනා මේ හොඳ හිතින් අපේ හයර් එක දෙනවද නැත්නම් මන් නරක මිනිහා කියලා කියන්න එපා. මේ තමුසලා දෙන්න දන්නවද මේ කාටද කතා කරන්නේ කියලා? අනේ මේ ඔන්න ඉතින් දැන් අපිව නරක කරගන්න හදන්නේ. මෙයාගේ හිතේ මේ ලොකු හයිපයි කට්ටිය කියලා අපි බය වෙයි කියලා. නෝනා මේ ලොකුවට ගෙවල් හදන් හිටියට මෙතන මේ ಜಾති දාන්න එපා. හිතන් ඇති ලොකු හයිපයි කාර්යෝ කියලා. හොඳ හිතින් අපේ හයර් එක දෙන්න. කැතයිනේ වැඩේ පේනවනේ. මේ ටොමි ඒ පාර බල්ලට කතා කරනවා මෙතන. හිතන් ඇති බය වෙයි කියලා. අනේ ටොමි එන්නකෝ. ටොමි එන්න එපා. උඹ આવොත් කනවා උඹ. කරුණා කරලා හයර් එක දෙන්න. මේක මගේ වාහනේ හොරකම් කරපු හොරු දෙන්න නේද? අනේ ටොමි බලන්නකො මුන් දෙන්න මගෙන් හයර් එක ඉල්ලනවා. මේ අර ඔයා අලුතෙන් ගන්නවා කිව්ව ඩ්‍රයිවර් නෙමේද මේ? නෝ මෙවුන් මංකොල්ලකාරයෝ. මුන් දෙන්න වාහන හොරු. මුන් දෙන්න අද උදේ මගේ වාහනේ නතර කරලා ෆෝන් එකයි සල්ලි ඔක්කොම ගත්තා. මොනවා? මම මේ බවක් දන්නේ නෑනේ. මං හිතුවා වෙනද වගේ මාව ගන්න ගවුන්ඩ් එක ගාවට අලුත් ඩ්‍රයිවර් කෙනෙක් එව්වා කියලා. ඔසි ඉක්මන් කරලා පොලිසියට කෝල් එකක් දෙන්න. කෝල් නව්. එම්මම පොලිසියට එන්න කියන්න. පොලිසියට කෝල් කරන්න. හරි වැඩේ නේද? අනේ මේ නිකන් ඉන්න. අනම්මනම් කතා වැඩක් නැහැ. නෝනා කියන්නකො මුලින්ම පොලිසියට කෝල් කරන්න කලින් මෙයා නෝනාගේ කවුද කියලා. මෙතන පොලිසියට කෝල් කරන්න. කරුණා කරලා කියන්නකො මෙයා කවුද කියලා නෝනාගේ. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. මම එයාගේ මන්ත්‍රී බිරිඳ. මේ බලපංකෝ. අයිසේ දැන් උදේ අපි නවත්තපු වෙලාවේ තමුසේ කිව්වේ එහා පැත්තේ ඉන්නේ වයිෆ් කියලා. මේ බලපංකෝ. අන්න ඒක තමයි. අපිට ඕන උනේ මැඩම් ටේ හොර වැඩේ අල්ලලා දෙන්න. නැද්ද මචං? නැතුව මොනවා කියනවද අය? නෑ දැන් මේ ඇයි මේ නෙමෙයි. අපි නම් වාහන හොරු. එතකොට මෙයා විලි ලැජ්ජයිනේ නෝනා. විලි ලැජ්ජයිනේ. මට ඇත්ත කියනවා. කවුද හොයේ උදේ දාන් ගියපු ගෑණි?
නෑ මෙහෙමනේ නෑ. මොකද තමුසේ ගොත ගහන්නේ මොකද? ඇත්ත කියනවා. මුසේ උදේ මේ ගෑනිත් එක්ක කොහෙද ගියේ කියනවා. මේකනේ නෝනා. එයා ඒ ගෑණිවත් එක්කන් දවල් කෑමට කියලා නේ හෝටලෙට ගියේ. මොනවා? නෑ එහෙම නෑ. ඉඳපන් මන් තොට. අම්මෝ.